හායි මම අද කතා කරන්න යන්නේ ස්වීඩන් වල දැන් තියෙන සිටුවේෂන් එක ඒ වගේම විශේෂයෙන්ම ස්ටුඩන්ට් වීසා එන අයට මුහුණ පාන්න වෙන තියෙන චැලෙන්ජස් ඒ වගේම ඉස්සරහට මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ස්වීඩන් ඇවිල්ලා වැඩක් තියෙනවද කියන එක. ඉතින් ස්වීඩන් වල දැන් අලුතෙන් රූල්ස් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. අලුතෙන් රූල්ස් ඇවිල්ලා තියෙනවා. තවත් රූල්ස් ස්ට්‍රික්ට් වෙමින් පවතිනවා. ඉතින් අපි බලමු එතකොට මොනවද මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැන් අලුතෙන්ම ආපු රූල් එකක් තමයි ස්ටුඩන්ට්ස්ලට මැක්සිමම් 15 hours තමයි මේ වර්ක් කරන්න පුළුවන් ස්ටුඩන්ට් ඉන්න කාලේදී. ඉතින් මෙන්න මේක ගොඩක්ම ලොකුවට බලපායි. ගොඩක් මොකද ස්ටුඩන්ට්ස්ලා එනවා මේ එක්ස්පෙන්සස් කවර් කරගන්න පාර්ට් ටයිම් වලින්. එයාලා මේ ගොඩක් වෙලාවට මීට කලින් එහෙම මේ කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් තිබුණේ නැහැ අවර්ස් ගානට. ඉතින් මේ රෙස්ට්‍රික්ෂන් එකත් එක්ක එතකොට ගොඩක් අයට මෙන්න මේක ෆයිනෑන්ෂලි බලපානවා. ඉතින් එතකොට එක්ස්පෙන්සස් කවර් කරගන්න බැරි වෙයි. එතකොට මේ විදිහට ඔයාලා එක්ස්පෙන්සස් කවර් කරගන්න හිතාගෙන ඉන්නවා නම් ගොඩක් හිතලා බලන්න වෙනවා ස්වීඩන් එන එක සම්බන්ධයෙන්. මොකද සල්ලි අතේ තියාගෙන තමයි එන්න වෙන්නේ. පාර්ට් ටයිම් ගැන කියන්නේ වර්ක් කරලා earn කරගන්න එක ගැන මේ ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැතුව. එතකොට තව දුරටත් රූල්ස් ස්ට්‍රික්ට් වෙමින් පවතිනවා විශේෂයෙන්ම ස්ටුඩන්ට්ස්ලට. මොකද ස්ටුඩන්ට්ස්ලා හරියට එයාලගේ මේ එඩියුකේෂන්ස් කම්ප්ලීට් කරන්නේ නැහැ කියන එක නෝට් වෙලා තියෙනවා. එතකොට ඔයාලා හරියට එඩියුකේෂන් කම්ප්ලීට් කරේ නැත්නම් ඔයාලට ඊළඟ වීසා එක්ස්ටෙන්ෂන් එක හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට වීසා නොදී ඉන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ රූල්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙහි තියෙන ජොබ්ස් ප්‍රශ්නේ. ඉතින් දැනටමත් ගොඩක් දෙනෙක් දන්නවා මෙහි දැන් පාර්ට් ටයිම් එකක්වත් හොයාගන්න හරි අමාරුයි. මොකද ඒවටත් රූල්ස් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ගොඩක් ජොබ් මාකට් එකේ සිටුවේෂන් එකත් හරිම අමාරු තත්ත්වයක්. ඒ වගේම අන්එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි මෙහි. ඉතින් අන්න ඒ වගේ සිටුවේෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා අලුතෙන් ස්වීඩන් වලට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා කැටගරි එකේ යටතේ එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වෙනකොට ප්‍රශ්න ඇති. ඔයා ස්වීඩන් වලට එනවද එහෙම නැත්නම් වෙන මොකක් හරි රටකට යනවද කියන එක. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ වගේ දේවල් ඔයාලා කල්පනා කරලා බලන්න. ඔයාලා ස්වීඩන් වලට ඇවිල්ලා පාර්ට් ටයිම් වලින්ද සර්වයිව් වෙන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මෙහෙම හිතාගෙන ඉන්නවා නම් ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙහෙම පාර්ට් ටයිම් වලින් සර්වයිව් වෙන්න අමාරුයි දැන් තියෙන සිටුවේෂන් එකත් එක්ක කියන එක. මොකද දැන් හරීම අඩු පාර්ට් ටයිම්ස් ප්‍රමාණයක් තමයි මෙහෙ තියෙන්නේ. එතකොට පාර්ට් ටයිම් එකක්වත් හොයාගන්න වෙලාවකට හරිම අමාරුයි. ඒක නිසා මෙන්න මේක නම් එච්චරම හොඳ තීරණයක් වෙන්න නැහැ කියන එක තමයි මට දැනෙන්නේ. ඊට පස්සේ ඔයාලට ග්‍රැජුවේට් වුණාට පස්සේ ප්ලෑන් එකක් තියනවද මොකද කරන්න කියන එක. ඔයා ඉගෙන ගන්න ෆීල්ඩ් එකේ හොඳ ඩිමාන්ඩ් එකක් තියනවද, මෙහි ජොබ්ස් තියනවද කියන එක හොයලා බලන්න ඕනේ. ඉතින් හැබැයි දැනට තියෙන ප්‍රශ්නය තමයි ජොබ්ස් තිබුණත් ගොඩක් වෙලාවට ජොබ්ස් හම්බ වෙන්නේ නැහැ. ඉතින් වර්ක් පර්මිට් එකකට යන එක හරිම අමාරු වෙලා තියෙනවා. මොකද ස්වීඩිෂ් අයටත් ගොඩක් අයට ජොබ්ස් නැහැ. එතකොට අන්එම්ප්ලොයිමන්ට් රේට් එක හරිම වැඩි. ඉතින් මෙන්න මේ වගේ සිටුවේෂන් එකක් තමයි ජොබ් මාකට් එකේ තියෙන්නේ. ඉතින් ජොබ් එකක් හම්බුනේ නැත්නම් ඔයාලා ආපහු ලංකාවට යන්න වෙනවා. එතකොට ලංකාවට ගියොත් ඔයාලට කරන්න මොන හරි ප්ලෑන් එකක් තියෙනවද? ඉතින් ඒ වගේම ඔයාලගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක කොහොමද කියන එක. ඉතින් ස්වීඩන් එනවා නම් අනිවාර්යයෙන්ම සල්ලි අරගෙන එන්න වෙනවා. සල්ලි ඔයාලා ළඟ තියෙන්න වෙනවා ඔයාලගේ එක්ස්පෙන්සස් වලට. ඒ වගේම යුනිවර්සිටි පේමන්ට්ස් වලට. මොකද මෙහි ඇවිල්ලා ජොබ් එකක් කරලා දැන් ඒවට earn කරනවා කියන එක හරිම අමාරුයි.
මොකද මේ අලුත් රූල්සුත් එක්ක. ඒක නිසා මෙන්න මේවා ගැන හිතලා ඔයා ඩිසයිඩ් කරන්න ස්වීඩන් එනවද නැද්ද කියන එක. මොකද අපිට කියන්නේ ඔයාලා වෙන කාගෙන්වත් ඇහුවට ඒකට හරියටම උත්තරයක් දෙන්න බැහැ කෙනෙක්ට. මොකද කෙනෙක්ට කියන්න බැහැ එන්නද එපාද කියන එක. මොකද ඒක සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ ගෝල්ස් අනුව, ඔයාගේ තියෙන ප්ලෑන්ස් අනුව. ඉතින් ඔයාට හරියට ප්ලෑන් එකක් නැත්තම් ඔයා එන්නේ තව කෙනෙක් දෙයක් කරනවා දිහා බලලා නම්, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ ලයිෆ් එක YouTube එකෙන් දැකලා නම් ඔයා හිතනවා නම් ඒ හරිම ලස්සන දේවල් තමයි ඔයාටත් හම්බ වෙන්නේ ස්වීඩන් වලට ආවොත් කියලා, අන්න ඒක එතනදී වෙනස් වෙනවා. මොකද හැමතිස්සෙම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි එකිනෙකාට හම්බෙන එක්ස්පීරියන්සස් හරිම වෙනස්. ඉතින් මේ දැන් අවුරුදු ගානකට කලින් මෙහෙට ආපු කෙනෙක්ට ගොඩක් දේවල් ලේසියෙන් හම්බ වෙන්න පුළුවන්. හැබැයි දැන් එන අයට එක ගොඩක් අමාරුයි. ඉතින් අන්න ඒ දේ තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඔයාලා මෙහෙට එනවා නම් අනිවාර්යයෙන්ම challenges වලට මූණ දෙන්නත් බලාගෙන එන්න වෙනවා. මොකද එහෙම නැත්තම් මෙහෙට ඇවිල්ලා ගොඩක් වෙලාවට කම්ප්ලේන් කර බැන තමයි ඉන්න වෙන්නේ මිනිස්සුන්ට. ඉතින් අන්න ඒ විදිහට ඇවිල්ලා මානසිකව වැටෙනවට වැඩිය හරි ප්ලෑන් එකක් තියාගෙන එන එක තමයි, ඒ කියන්නේ ඕනම රටකට යද්දි හරි ප්ලෑන් එකක් තියාගෙන යන එක තමයි වටින්නේ. ඒ වගේම කවදාවත් රැල්ලට රටකට යන්න හිතන්න එපා. ඔයා දකින්නේ YouTube එකේ ෂෙයා කරන දේවල් විතරක් නම්, එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ ලයිෆ් එකේ ලස්සන දේවල් විතරක් නම් ඒ දේවල් දිහා බලලා අර බ්ලයින්ඩ්ලි මේ තීරණ ගන්න යන්න එපා. මුලින්ම හරියට ඔයාගේ සිටුේෂන් එක ගැන ඇනාලිසිස් එකක් කරන්න. ඔයාට තියෙන මේ කරන්න පුළුවන් දේවල් මොනවාද, ඒ වගේම ඔයාට එන අමාරුකම් මොනවාද කියන එක පැහැදිලිව තේරුම් අරගෙන ඒවට මූණ දෙන්නේ කොහොමද කියන එකත් ප්ලෑන් කරගෙන තමයි රටකට යනවා නම් යන්න වෙන්නේ. ඉතින් මේ දේවල් හරියට ප්ලෑන් කරත් ඔයා රටකට ගියාට පස්සේ ඔයාට හම්බෙන චැලෙන්ජස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද හැමදාම මේ රූල්ස් එකම විදිහට තියෙන්නේ නැහැ. රූල්ස් එන්න වැඩි වෙනවා, ඒවා වෙනස් වෙනවා. ඉතින් මොන දේ වුණත් අපිට මූණ දෙන්න බලාගෙන තමයි එන්න වෙන්නේ. ඉතින් තව ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි ලෝකේ මේ වෙද්දී ගොඩක් වෙනස් වෙමින් පවතිනවා. ඉතින් ඔයාලා දන්නවා AIs එක්ක දැන් layoffs වැඩි වෙලා තියෙනවා කම්පැනිස් වල. ඉතින් ගොඩක් අයට ජොබ්ස් නැති වෙනවා. දැන් ජොබ් එකක් අද තිබ්බා හෙට නැති වුණා වෙන්න පුළුවන්. එතකොට ජොබ් සිකියුරිටි එක හරි අඩුයි. ඉතින් වෙන රටකට ගිහිල්ලා සෙටල් වෙනවා කියන එකේ රිස්ක් එක දැන් ගොඩක් වැඩි. ඉතින් මීට අවුරුදු ගානකට කෙනෙක් ගත්ත ඩිසිෂන් එක දැන් කෙනෙක්ට ගන්න බැහැ. මොකද දැන් තියෙන රිස්ක් එක හරි වැඩි. ඒ වගේම දැන් තියෙන rules, restrictions ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඔයාලා ඒ වගේ තීරණයක් ගන්නවා කියන්නේ ගොඩාක් හිතලා බලලා හරියට බෑකප් ප්ලෑන් එකත් එක්ක ගන්න ඕන තීරණයක් ඒක. ඔයාලට බෑකප් ප්ලෑන් එකක් තිබ්බේ නැත්නම් වෙන්නේ ඔයාලා දැන් ඉන්න සිටුේෂන් එකටත් වැඩිය අමාරු තත්වයකට වැටෙන එක. ඒක නිසා වෙන රටකට යනවා නම් ගොඩක් හොඳට දැන් හිතලා බලන්න යනවද නැද්ද කියන එක. ඉතින් ඒක තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ උනේ. මොකද ස්වීඩන් වල තියෙන සිටුේෂන් එක, දැන් තියෙන රූල්ස්, ඒ වගේම මේ වගේම අනික් රටවල් වලත් දැන් ගොඩක් රූල්ස් මේ ඇති වෙනවා, දේවල් චේන්ජ් වෙනවා. ඉතින් අපිට හරියටම කියන්න බැහැ අනාගතේ කොහොම වෙයිද කියන එක. එතකොට එතන ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒක නිසා මම හිතනවා ඔයාලා හොඳට හිතලා බලයි මේ තීරණ ගද්දි කියන එක. I think thank you for watching. Bye.